කොහොමද යාළුවනි අද අපි අහන්න යන්නේ හරිම දුක හිතෙන කතාවක්. ඒ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ATM එක ළඟ පොලිමේ හිටපු සීයා කාඩ් එක දාලා විනාඩි 10ක් අඬ හිටියා. පස්සෙන් හිටපු මම තරහින් ගිහින් ස්ක්‍රීන් එක බලද්දි දැක්කේ මොකද්ද? රටේ ඉන්න දරුවෝ එවපු සල්ලිකෝ ඒවට මොකද වුනේ? ස්ක්‍රීන් එකේ වැටුණු ඒ වචන ටික දැක්කාම මගේ පපුව පිච්චිලා ගියා. මේක අද දවල් රත්තරන් අවුවේ බැංකුවක ATM එකක් ඉස්සරහා වෙච්ච සිද්ධියක්. පොලිම හරිම දිගයි. ඉස්සරහාම හිටියේ වයසක සීයා කෙනෙක්. එයා වෙවුලන අතින් කාඩ් එක මැෂින් එකට දානවා. ආයෙ එළියට ගන්නවා. මේක 10 පාරක් විතර කළා. පස්සෙන් හිටපු මිනිසුන්ට හොඳටම තරහා ගියා. මිනිස්සු කියනවා සීයේ ගන්න දෙයක් අරන් යන්නකෝ. අපිත් රස්සාවල් වලට යන්න ඕන කියලා. සමහරු කෑ ගැහුවා. මටත් තරහා ගියා. මම ඉස්සරහට ගිහින් සීයේ මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා. ඒ සීයා අසරණ විදියට මගේ මූණ දිහා බලලා මෙහෙම කිව්වා. අනේ පුතේ ලොකු පුතා රටේ ඉඳන් සල්ලි දැම්ම කිව්වා. ඒත් සල්ලි එන්නේ නෑනේ මහත්තයෝ. මැෂින් එකේ ලෙඩක්ද දන්නේ නැහැ. එහෙම කියලා සීයා මගේ මූණ දිහා බැලුවා. මම ස්ක්‍රීන් එක දිහා බැලුවා. මැෂින් එකේ ලෙඩක් නෙවෙයි. එතන රතු පාටින් වැටිලා තිබුණේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැත කියලා. අනේ පව් අර සීයා රැවටිලා රටේ ඉන්න පුතා බොරු කරලා මේ සීයා මේ අවුවේ ඇවිත් තියෙන්නේ හිස් ගිණුමකට කාඩ් එක ඔබන්න. මට ඒක සීයාට කියන්න හිතුනේ නැහැ. එයාගේ හිත කැඩේ කියලා මට බය හිතුණා. මම මගේ පර්ස් එක අත ගාලා බැලුවා. රුපියල් 5000ක් තිබුණා. මම ඒ කොලේ අතට අරන් මැෂින් එකෙන් එළියට ආවා වගේ සීයාගේ අතේ තිබ්බා. සීයේ මැෂින් එකේ සල්ලි හිර වෙලා තිබිලා තියෙන්නේ. ඔන්න සල්ලි ආවා කියලා මම මේ සීයාට 5000 අතට දුන්නා. එතකොට ඒ සීයා ඒ කොලේ අත් දෙකෙන්ම අරන් ඇස්වල තියාගත්තා. ඒ කරලා ඒ සීයා මෙහෙම කිව්වා. ඔයා දෙවි කෙනෙක් වගේ මට පිළිහිටුනේ මගේ රත්තරන් පුතේ. මගේ බෙහෙත් ටික ගන්න විදියක් නැතුව හිටියේ කියලා එයා වෙවුල යන්න ගියා. පුතා එවපු සල්ලි කියලා හිතාගෙන එයා අරන් ගියේ මගේ පඩියෙන් කොටසක්. ඒත් මට දුක හිතුනේ නැහැ. මම මේ ගැන හිතලා සතුටු වුණා. හැබැයි ඔයාලා මේ ගැනත් හිතන්න. අම්මලා තාත්තලාට බොරු කරන්න එපා. ඔයාලා සල්ලි එව්වා කියලා එයාලා පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ මහා පුදුම බලාපොරොත්තුවකින්. එයාලව හිඟන්නු කරන්න එපා. කන්න නැතත් ඇත්ත කියන්න. දෙමව්පියන්ට සලකන අසරණුණු වැඩිහිටියන්ට උදව් කරන උතුම් මිනිස්සු වෙනුවෙන් මේ පණිවිඩය සමාජගත කරන්න සියා කරමු. ඔයාලා සියලු දිනාටම යහපතක්ම වේවා.